සභාපතිතුමනි වත්මන් සේවාවන් මොනවද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ක්‍රියාත්මක වන? අපි එකිනෙකට පැහැදිලි කළොත් එහෙම. දැනට සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලබන එක වැඩසටහනක් තමයි සුරැකුම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය. ඒ කියන්නේ වයස අවුරුදු 18 කෙනෙක් බැඳුනහම පනත අනුව 60 දී එයාට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒක තමයි දැනට ක්‍රියාත්මක වෙන එක වැඩසටහනක්, ප්‍රධාන වැඩසටහනක්. ඒ යටතේ අපිට විවිධ වැඩසටහන් මේ වෙනකොට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරන කලාකරුවන් සඳහා වැඩසටහනක් තියෙනවා. ඒ වගේම විගමනික ශ්‍රමිකයන් පිළිබඳව වැඩසටහනක් තියෙනවා. ඒ වගේම වාණිජ නාවික ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපක් ලබා දීමේ වැඩසටහනක් ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනවා. මේ වෙන විට අපි සංචාරක ක්ෂේත්‍රයේ බොහොම මේ වෙලාවේදී ලොකු දියුණුවක් තියෙනවා. ඒ සංචාර ක්ෂේත්‍රයේ මහ විශාල රැකියා ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අපේ ගරු ඇමතිතුමා කවුද විජිත හේරත් ඇමතිතුමා, ඒ වගේම අපේ මහාචාර්ය පාලි පන්නිල ඇමතිතුමාගේ උපදෙස් පරිදි අපි ඒ අය සඳහා විශ්‍රාම වැටුපක්, ඒ වගේම ඒ අයට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අපි සාකච්ඡා පවත්වමින් යනවා. දැන්ට අපි අවසන් අදියරේ තියෙන්නේ. මොකද ඒකට හේතුව මේ සංචාරක ක්ෂේත්‍රය කියන එකත් මේ බොහොම සුළු සිදුවීමකින් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එකපාර මේ අයගේ ජීවිතවලට හානි වෙනවා. වෙලා තියෙනවා. අපි දන්නවනේ කොරෝනා වලදී අනිත් සිදුවීම් වලදී අපි දැකලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ බොහොම මේ සංවේදී ක්ෂේත්‍රයක්. එතකොට ඒ අය රැකබලා ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් එක්ක අපි මේ යෝජනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා සංචාරක ප්‍රවාදන මණ්ඩලය, සංචාරක සංවර්ධන ආයතන ටික සියල්ල අපිත් එක්ක ඇත්වල් බැඳගෙන මේ වෙනකොට ඉන්නවා. ඒ වගේ වැඩසටහනක් තියෙන ගමම්ම ආරක්ෂාව නමින් අපි වැඩසටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ආරක්ෂාව වැඩසටහනේ තියෙන්නෙම ලදරු කාලයේදී මෙහෙම ළමා කාලයේදීම දෙමාපියන් විසින් ඔහුගේ අනාගත විශ්‍රාම වැටුප තීරණය කිරීම සහ ඒ අයට අවශ්‍ය සහනයක් ලබා දීම සඳහා වූ වැඩසටහනක්. ඒකත් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එම වැඩසටහනත් සමාජික වෙන සියලුම දැන්ට ක්‍රියාත්මක කරන්නේ සමාජික වෙන ඒ සමාජිකත්වය ලබා ගන්නා වූ දරුවාගේ අධ්‍යාපන විශේෂ ජයග්‍රහණ වලදී යාට වරප්‍රසාද ලැබෙනවා වගේම එයාට වයස අවුරුදු 18 පිරුණාට පස්සේ විශ්‍රාම වැටුපට ඒතර වෙන මුදල සම්බන්ධ කරලා විශ්‍රාම වැටුපක් ලබා දීම තමයි කරනු ලබන්නේ. අපි බලාපොරොත්තු වුණා ඒකත් තව ටිකක් ඉදිරි පියවරකට තියන්න. සභාපතිතුමනි පුංචි බාධා කිරීමක් කොහොමද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ? අපි සම්බන්ධ වෙනවා නම්, දරුවන්ව සම්බන්ධ වෙනවා නම් ඒක තමයි දරුවන් සම්බන්ධ වෙනවා නම් අපේ නිලධාරිය හරහා තමයි දැන්ටමත් ක්‍රියාත්මක වෙන්නේ. අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ කර ගැනීම සඳහා වූ මෙවලන් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපි ඒක දීර්ඝ වශයෙන් පස්සේ සාකච්ඡා කරමු. අර දරුවන් සඳහා සම්බන්ධ වෙන වැඩසටහනත් අපි පියවරල් දෙක තුනක් ඉස්සරහට තියලා අපි අර විදේශ රටවල තියෙන අර වයස අවුරුදු 18 පිරුණාට පස්සේ යාගේ ජීවිතය ආරම්භ කරන්න අවශ්‍ය සහාය දෙන මට්ටමට අපි ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. සමාජික වෙන හැම සමාජිකයටම උසස් අධ්‍යාපනය සඳහා අපි මහ පොළ වගේ රැක බලා ගන්න, ඒ වගේම සුවන් රැකියාවකට යා ඉදිරිපත් වෙනවා නම් ඒකට අවශ්‍ය මූලධනය සපයා ගන්න අවශ්‍ය සහාය ලැබෙන ආකාරයට ඒ වැඩසටහනත් අපි ඉස්සරහට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.